You are warmly welcome to my channel English with Raj. අද ලස්සනට සුපුරුදු පරිදි ඔයාලා සෝදානම් වෙන්නේ ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගන්න. අද මම ඔයාලට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි සිංහල sentences ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඉංග්‍රීසියට හරවන්නේ කියලා තමයි අද මේ පාඩම ඔයාලට ගෙනත් දෙන්නේ. අපි බලමු මම අද සුපුරුදු පරිදි ලස්සන වාක්‍ය ටිකක් අරන් තියෙනවා. ඒ වාක්‍ය වල රටක් එක වාක්‍යයක් ගන්නවා. ඒ වාක්‍ය විස්තර කරනවා. ඊටු දේවල් ඔයාලා ඒ රටාව වලට අනුව ඒ විදිහටම ඔයාලට පුළුවන් ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න. එතකොට ඔයාලට පුළුවන් ටික ඒ වගේ සිංහල sentences ඒ වගේ අදහස් දෙන දේවල් ඒ වගේ අදහස් දෙන වාක්‍ය ඔයාලා අරගෙන ඒවා ලස්සනට ඉංග්‍රීසියට හරවලා කොහොමද ඉංග්‍රීසියෙන් අපි කතා කරන්නේ කියන අවබෝධය මෙම වීඩියෝ එකකින් ලබා දීමයි මගේ අරමුණ වන්නේ. අපි උදාහරණ විදිහට වාක්‍ය රටක් කීපයක් අරන් තියෙනවා. ඔයාලට මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසාන වනතුරු බලන්න. විශාල දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා කියන එක මම ඔයාලට මුලින්ම ප්‍රකාශ කර සිටිනවා. හරි. අපි බලමු එකින් එක මේ වාක්‍ය රටා කොහොමද ගොඩනගන්නේ කියලා. පළවෙනි එක මම අරන් තියෙනවා මගේ උපන්දිනේ එනවා. මගේ උපන්දිනේ එනවා කියලා කියන්නේ කොහොමද කියලා අපි බලමු. මගේ උපන්දිනය. දැන් මෙහිදී මගේ උපන්දිනය කියන එක ගන්න ඕන. මගේ කියන අදහසට මම අරන් තියෙනවා මයි. මගේ උපන්දිනය. උපන්දිනේද කියනවා birthday. එහෙනම් my birthday කියලා කියන්නේ එකක් නිසා මේ වෙලාවේදී අපි යොදා ගන්න වෙනවා අපිට is කියන ක්‍රියාපදය. is. එතකොට am is වලින් අපි am යොදනවා I එක්ක. මෙහිදී මම යොදලා තියෙන්නේ is කියන ක්‍රියාපදයයි. my birthday is coming. මගේ උපන්දිනය එනවා. ඒක අනිවාර්යෙන් එන එකක්. එතකොට අපි my birthday is coming am නිසා දාලා ක්‍රියාපදයක ing ස්වරූපය දානවා. දැන් සිදුවමින් පවතින ක්‍රියා සඳහා am is දාලා ing ක්‍රියාපදයට ing එකතු කරනවා. එතකොට ඔයාලට පුළුවන් දැන් අපි කවුරු හරි යමක් කරනවා නම් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අම්මා දැන් උයමින් ඉන්නවා නම් උයනවා කියන ක්‍රියාපදය cook. මේ cook කියන ක්‍රියාපදයට ing දාලා my mother is cooking කියන වාක්‍ය රටාව අපි ගන්නවා. my mother is cooking. අම්මා එක්කෙනෙක් නිසා is යොදලා ක්‍රියාපදය ing යොදලා තියෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් දැන් සිදුවමින් පවතින ක්‍රියාවලට am නිසා දාලා ක්‍රියාපදයේ ing දානවා වගේම අනාගතයේ අනිවාර්යයෙන්ම සිද්ධ වන දේවල් වලට අපිට පුළුවන් am is දාලා ක්‍රියාපදයේ ing දාලා කතා කරන්න. දැන් බලමු මගේ උපන්දිනේ එනවා කියන්නේ ඒ උපන්දිනේ අනිවාර්යයෙන්ම එනවා. එහෙනම් අපිට යොදන්න පුළුවන් my birthday is coming. දැන් වැස්සෙනවා කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් rain is coming කියලා. rain is coming. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල් වලට අපිට පුළුවන් am නිසා දාලා ක්‍රියාපදයේ ing දාන්න. දැන් සිදුවෙමින් පවතින ක්‍රියා සඳහා මෙන්ම අනිවාර්යයෙන්ම අනාගතයේ සිදුවන ක්‍රියා සඳහා අපිට am නිසා දාලා ක්‍රියාපදයේ ing තියන්න පුළුවන්. උදාහරණයක් විදිහට හෙට මම නුවර යනවා කියලා කිව්වොත් I'm going to Kandy tomorrow කියලා යොදන්න පුළුවන්. දැන් සිදුවන ක්‍රියා මෙන්ම අනාගතයේ අපි විසින් සිදු කිරීමට බලාපොරොත්තු වූ ක්‍රියා සඳහා අපිට am is දාලා ක්‍රියාපදයේ ing දාන්න පුළුවන්. දැන් වහින්නේ නැහැ නමුත් වැස්සෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් rain is coming කියලා. දැන් වහිනවා නම් ඔයාලට කියන්න පුළුවන් it is raining කියලා කියන්න පුළුවන්. it is raining කියන්නේ දැන් එම ක්‍රියාව සිදු වෙනවා.
දැන් වැස්ස එනවා අපි දන්නවා ආස කණු කරලා වැස්ස එනවා. එහෙනම් අපිට යොදන්න පුළුවන් අපි දන්නවා අනිවාර්යයෙන්ම වැස්ස එනවා. එහෙනම් යොදන්න පුළුවන් rain is coming කියලා. rain is coming. විභාගය එනවා. අපි දන්නවා විභාගය එනවා. ඊළඟ මාසේ විභාගය එනවා. එහෙනම් අපිට යොදන්න පුළුවන් the exam is coming. the exam is coming. විභාගය එනවා. විභාගය එනවා. the exam is coming. අපිට ඒ වගේ යොදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සිදුවන ක්‍රියාවට වගේම අනාගතයේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන ක්‍රියා සඳහා අපිට am is දාලා ක්‍රියාපදයේ ing තියන්න පුළුවන්. අංකල් එනවා ඊගව සතියේ. අංකල් එනවා ඊගව සතියේ. Uncle is coming next week. Uncle is coming next week. හොඳින් බලන්න මේ උදාහරණ දිහා. අනාගතයේ තාම සිදුවෙමින් මේ සිදුවෙමින් පවතින්නේ නැහැ. නමුත් අපිට පුළුවන් අනාගතයේ අනිවාර්යයෙන්ම සිදුවන දේවල් සඳහා am is සමගින් ක්‍රියාපදයේ ing තියන්න පුළුවන්. am is සමගින් ක්‍රියාපදයේ ing තියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඊගාව සතියේ ඒගොල්ලෝ රට යනවා. ඊගාව සතියේ ඒගොල්ලෝ රට යනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ කියන්න ගන්නවා they. ඒගොල්ලෝ කියන්න ගන්නවා they එක තියන්න පුළුවන් වෙන්නේ අපිට they are going abroad next week. they are going abroad next week. මෙතනදී මම am is වලින් I සමග am යොදලා ක්‍රියාපදයේ ing තිබ්බා. he she it කියන ඒක වචන subjective pronouns සමග අපි is කියන පදේ තියලා is කියන ක්‍රියාපදයේ තියලා අපි ප්‍රධාන ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තිබ්බා. ඔව් යනවා ඊළඟ සතියේ පිටරට කියන්නේ he is going abroad next week. he එක්කෙනෙක් නිසා අපි is යෙදුවා he is going abroad next week. අනාගතයේ සිද්ධ වන දෙයක්. අනිවාර්යෙන් සිද්ධ වන දෙයක්. දැන් මේදි ගත්තේ ඒගොල්ලෝ නම් they එක්ක is යොදන්න බෑ. they එක්ක අපිට යොදන්න පුළුවන් they are ක්‍රියාපදයේ ing තිබිය යුතුයි. they are going abroad next week. මෙන්න මේ විදිහට තමයි මේ පැටර්න් එක අරන් තියෙන්නේ. ඉතින් මගේ උපන්දිනේ එනවා කිව්වහම my birthday is coming. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ වගේම උදාහරණ අරගෙන තව ඔයාලට මේක දිහා බලලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. රිසර්ච් එනවා. රිසර්ච් කියන්නේ ප්ලූරල් එකක්. එහෙනම් රිසර්ච් එක අපිට is යොදන්න බෑ. අපි are යොදන්න ඕන. රිසර්ච් are coming. ප්‍රතිඵල එනවා. රිසර්ච් are coming. මෙන්න මේ විදිහට පුහුණු වෙන්න. දැන් මේකේ තියෙනවා මගේ උපන්දිනේ එනවා. දැන් ඒ විදිහට ඔයාලට පුළුවන් අර උදාහරණත් එක්ක අනාගතයේ මොනවද එන්නේ? අනාගතයේ එන දේවල් ෂුවර් එකටම කරන දේවල් am is දාලා ක්‍රියාපදයේ ing තබන්න පුළුවන්. ඒ වගේම දැන් සිද්ධ වෙන දේවල් වලට මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ඔයාලට පුළුවන් am is දාලා ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තියාම දැන් සිද්ධ වෙන දේවල් ඔයාලට ඒ ආකාරයෙන් යොදන්න පුළුවන්. දැන් ඔයාලා කිව්වොත් මම මේ වීඩියෝ එකට සමන් දෙමින් ඉන්නේ. එතකොට මම මේ වීඩියෝ එකට සමන් දෙනවා I am listening to this video. මේ මොහොතේ මේ වීඩියෝ එකට සමන් දෙමින් ඉන්නේ. තව කෙනෙකුට කියන්න පුළුවන් මම මේ වීඩියෝ එක නරඹමින් ඉන්නේ. නැත්නම් අපි මේ වීඩියෝ එක නරඹමින් ඉන්නේ. අපි නම් we සමග is දාන්න බෑ. ඔබ එහිදී කල යුත්තේ we සමග දාලා ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තැබිය යුතුයි. එතකොට we are watching this video. යනුවෙන් ඒක ඒ විදිහට ඔබ කිව යුතුයි. දැන් මේකේ තියෙනවා මම ඒක සමරන්න යන්නේ. මගේ උපන්දිනේ එනවා මම ඒක සමරන්න යන්නේ. දැන් යම් කිසි දෙයක් කරන්න යන්නේ කියලා අදහස් එනකොට මම ඒක සමරන්න යන්නේ මම ඒක කරන්න යන්නේ. යම් කිසි දෙයක් කරන්න යන්නේ කියනකොට ඔබට තියෙනවා ඒකට පැටර්න් එකක්. ඔබ ඒක පුරුදු වෙ යුතුයි. යම් කිසි දෙයක් අනාගතේ ඔයා කරන්න යනවා කිව්වහම මෙතනදී ඔයාලට ගන්න පුළුවන් I සමගින් අපි am දානවා කියලා දන්නවා ඔයාලා. he she it එක is දානවා කියලා දන්නවා. we you they එක are දානවා කියලා දන්නවා.
ඊට පස්සේ යමක් කරන්න යනවා නම් going to කියන රටාව ගන්නවා. going to වලින් පස්සේ ක්‍රියාපදයක පළමු ස්වරූපය ක්‍රියාපදයේ verb stem එක නැත්තම් ක්‍රියා ධාතුව නැතිනම් මුල් ස්වරූපය ක්‍රියාපදයක යොදනවා. මම යමක් කරන්න යන්නේ. දැන් මෙතනදී කියනවා මම ඒක සමරන්න යන්නේ. මම ඒක සමරන්න යන්නේ I'm going to. මෙන්න රටාව ගන්න. I'm going to. රටාව තමයි I'm going to. I'm going to වලින් පසුව ක්‍රියාපදය පළමු ස්වරූපයෙන් තියන්න. I'm going to සමරනවා කියන ක්‍රියාපදය හොයාගන්න. I'm going to celebrate it. මම ඒක සමරන්න යන්නේ. I'm going to celebrate it. දැන් ඔයාලට තව උදාහරණ කිහිපයකින් මේක කතා කළොත් දැන් කාට හරි කියන්න ඕන මම ඒක කරන්න යන්නේ. මම මේක කරන්න යන්නේ කියලා අනාගතයේ යම් කිසි දෙයක් කරන්න යනවා කියන අදහස ගත්තොත් ඔබ going to කියලා රටාව ගන්න. I'm going to කරනවා කියන ක්‍රියාපදය හොයාගන්න. do කරනවා. I'm going to do it. මම ඒක කරන්න යන්නේ. I'm going to do it. මම ඒක කරන්න යන්නේ. මම ඒක පැහැදිලි කරන්න යන්නේ. මම ඒක පැහැදිලි කරන්න යන්නේ. මම මේ පාඩම පැහැදිලි කරන්න යන්නේ. මට කියන්න ඕන වුණා මම මේ පාඩම පැහැදිලි කරන්න යන්නේ. රටාවක් තියෙනවා. මේ රටාව මොකක්ද? දැන් ඔබ දැනටමත් දන්නවා I'm going to කියලා පැහැදිලි කරනවා කියන ක්‍රියාපදය හොයාගන්න. I'm going to explain මේ පාඩම this lesson. ඔන්න ඔය විදිහටයි අපි මේ වාක්‍ය රටා නිර්මාණය කරමින් කෙනෙක් එක්ක ලස්සනට කතා කරන්නේ. දැන් ඔයාලට කියන්න ඕන යම් කිසි තීරණයක් අරන් තියෙනවා මම ඒ තීරණය වෙනස් කරන්න යන්නේ. වෙනස් කරන්න යන්නේ හඬ සිංහලට හොඳින් හිතන්න. මම යමක් කරන්න යන්නේ රටාව ඔබ දැනටමත් මේ වීඩියෝ එක නරඹලා ඔබට අවබෝධයක් තියෙනවා. මම යමක් කරන්න යන්නේ I'm going to. මම කරන්න යන්නේ තාම කරලා නැහැ. අනාගතයේ කරන්න යන්නේ. කරන්න යන්නේ කියන සිංහල හඬ එනකොටම ඔයාලට තේරෙනවා I'm going to change it. මම ඒක වෙනස් කරන්න යන්නේ. I'm going to change it. මම මගේ තීරණය වෙනස් කරන්න යන්නේ. I'm going to ක්‍රියාපදය ගන්න වෙනස් කරනවා change. I'm going to change my decision. I'm going to change my decision. දැන් ඔයාලට ඒ විදිහට මේක නිර්මාණය කරගන්න පුළුවන්. යම් කිසි දෙයක් කරන්න යන්නේ. මම මගේ ගේ විකුණන්න යන්නේ. I'm going to sell. විකුණනවා කියන ක්‍රියාපදය to වලින් පස්සේ යොදන්න. I'm going to sell my house. I'm going to sell my house. ඔබ යම් කිසි දෙයක් අනාගතයේ කරන්න යනවා කියන අදහස ගන්නකොට ඔබ ගන්න රටාව මොකක්ද රටාව? I සමග am එතකොට ඔබ කෙටි කරනකොට I'm වෙනවා I'm going to කියලා ඔබට අවශ්‍ය ක්‍රියාපදයක් අරගන්න. දැන් මම කියනවා ඇවිල්ලා මම මේ දවස් දෙකක් නවතින්න යන්නේ. මම මේ දවස් දෙකක් නවතින්න යන්නේ I'm going to stay here for 2 days. I'm going to stay. Stay කියන්නේ නවතිනවා. stay. Stay කියන්නේ නවතිනවා. මම මේ කියන එක මං here වලින් අරන් තියෙනවා. here මේ I'm going to stay here දවස් දෙකක් කියන්න මම අරන් තිනවා for කාලය ප්‍රකාශ කරන විට අපි යොදනවා for 2 days. දවස් දෙකක් මම මෙහි නවතින්නයි යන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට වාක්‍ය රටා හරියට අවබෝධයක් කරගෙන මෙන්න මේ විදිහට ලස්සනට නිර්මාණය කරන්න. අනාගතයේ යමක් කරන්නයි යන්නේ. ඔබ දැන් මේකෙදි ඉගෙන ගත්තා මෙම කොටසින් ඔය ඉගෙන ගත්තා යම් කිසි දෙයක් අනාගතයේ අනිවාර්යෙන් කරනවා අනිවාර්යෙන් සිද්ධ වෙනවා කිව්වහම am නිසා දාලා ක්‍රියාපදයක ing තියන්න පුළුවන් කියලා. ඒ වගේම දැන් සිද්ධ වෙන දේවල් වලටත් අපි am නිසා දාලා ක්‍රියාපදයේ ing තබන්න පුළුවන් කියන අවබෝධය දැනටමත් ඔබට ලැබුණා. ඒ වගේම ඔබ අනාගතයේ යමක් කරන්න යන්නේ කියන අදහස ගන්නකොට am නිසා දාලා going to කියන රටාව ගන්න ඕන. going to වලින් පස්සේ
do වලින් පස්සේ ක්‍රියාපදයේ පළමු ස්වරූපයෙන් තැබිය යුතුයි. ඔබට පේනවා මේ උදාහරණ කීපයක් මේ උදාහරණ එක්ක ලස්සනට පුහුණු වෙන්න මේ කොටසින් ඔයාලට ලස්සන අවබෝධයක් ලැබෙවි කොහොමද අපි කෙනෙක් එක්ක මෙන්න මේ අදහස් ප්‍රකාශ කරන්න කියලා. අපි බලමු දැන් ඊළඟ රටාව කොහොමද එන්නේ කියලා. දැන් ඒ වගේ ආපුවම දැන් ආයෙත් තියෙනවා ලස්සන එකක් මම අරගෙන බලන්න මේ වගේ දේවල් කොහොමද කරන්නේ. සමහරවිට කතා කරන්න ගියාම මේ වගේ ඒවා මගදී හිර වෙන්න පුළුවන්. එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඔබ මේවා බලලා හොඳට මේ වීඩියෝ එක අවසන් වනතුරු මම නැවතත් ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසන් වනතුරු ඔබ බලන්න. බලපුවාම ඔබට තේරෙනවා කොහොමද මේ අදහස ප්‍රකාශ කරන්න කියලා. ඊටම සරලව අරන් තියෙන්නේ. කවද්ද ඔයාගේ උපන්දිනය? දැන් අතනදී ඉස්සෙල්ලාවේ මගේ උපන්දිනය එනවා මම මේක සමරන්න යන්නේ. දැන් කෙනෙක් එහෙම කියනකොට ඔයාලට අහන්න පුළුවන් කවද්ද ඔයාගේ උපන්දිනය? කවද්ද? ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කවද්ද මංගල්‍යය? කවද්ද විභාගේ? කවද්ද ඔයා ගෙදර ඉන්නේ? දැන් අන්න වගේ දේවල් අපිට අහන්න ඕන වෙච්චාම ඔයාලට ගන්න වෙන්නේ මෙන්න මේ රටාවම තමයි. ඒක නිසා ඔයාලට මම ආරාධනා කරනවා මේක මුලින් ඉඳන් මේ වීඩියෝ අග වෙනකම් බලලා ප්‍රැක්ටිස් වෙලා ඔබ මේ උදාහරණ බලමින් ඔබ වාක්‍ය නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඒක එදිනදා ජීවිතය තුළ භාවිතා කරන්න. දැන් කවද්ද ඔයාගේ උපන්දිනය කියලා අහන්න අපිට බැරි වෙලා ගියොත් මේ කන්වර්සේෂන් එක අපිට ලස්සනට බිල්ඩ් අප් කරගන්න බැරි වෙනවා. ඔයාලා කරන්න ඕන මේවා මනාව පුහුණු වෙන එක. බලනවා මනාව පුහුණු වෙනවා. දැන් කවද්ද ඔයාගේ උපන්දිනය? කවද්ද ඔයාගේ උපන්දිනය කිව්වහම කවද්ද කියන ප්‍රශ්න පදය ගන්න ඕන. කවද්ද? කවද්ද කියන්නේ අපි ගන්නේ WHEN when කියන ප්‍රශ්න පදේ. කවද්ද ඔයාගේ උපන්දිනය? දැන් උපන්දිනය කවද්ද ඔයාගේ බර්ත්ඩේ එක කියලා කියනවනේ අපි. කවද්ද ඔයාගේ බර්ත්ඩේ එක? when is your birthday කියලා හදනවා. when is your birthday? කවද්ද ඔයාගේ උපන්දිනය? කවද්ද ඔයාගේ උපන්දිනය? දැන් ඔයාලට කියනවා when is your birthday? කවද්ද ඔයාගේ උපන්දිනය? කවද්ද ඔයාගේ උපන්දින සාදය කියලා කාට හරි අහන්න ඕන. ඉතින් උපන්දින සාදයට කියන්නේ පාටි. එහෙනම් birthday party. when is your birthday party? දැන් නිර්මාණය කරන්නේ කොහොමද? when කියන ප්‍රශ්න පදය ගන්නවා. when කියන එකේ නිරූපණය වෙන්නේ කවද්ද? දැන් ඔයාලා අහන්න කවද්ද විභාගය? දැන් ඔයාලට අහන්න පුළුවන් when is the exam? when is the exam? විභාගය එතකොට කවද්ද? exam එක කවද්ද? when is the exam? ලස්සනට අහන්න පුළුවන්. කවද්ද මංගල්‍යය? when is the wedding? when is the wedding? කවද්ද මංගල්‍යය? කවද්ද ක්‍රීඩා උත්සවය? when is the sports meet? when is the sports meet? කවද්ද අන්තිම දවස? නැත්නම් කවද්ද ප්‍රදර්ශනය කියලා ගත්තොත් කවද්ද ප්‍රදර්ශනය හදන්නේ වගේ හිතන්න. දැන් කවද්ද විභාගය නම් කවද්ද ප්‍රදර්ශනය? ප්‍රදර්ශනය කියන්නේ එක්සිබිෂන් එක. when is the exhibition? දැන් පොත් ප්‍රදර්ශනය නම් when is the book exhibition? when is the book exhibition? අපිට අහන්න පුළුවන්. දැන් කවද්ද අන්තිම දවස කියලා අහුවොත් කොහොමද කියන්නේ? when is the last day? කවද්ද අන්තිම දවස? when is the last day of the book exhibition? පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස කවද්ද? when is the last day of the book exhibition? මෙන්න බලන්න ලස්සනට මේවා නිර්මාණය කරන්න හැටි. එක උදාහරණයක් ගන්නවා ඔබ උත්සාහ කරනවා කවද්ද කියන එක when වලින් නිරූපණය කරනවා. when වලින් අඟවනවා කවද්ද කියන අදහස. එහෙනම් කවද්ද මේක තියෙන්නේ? when is කියලා අහනවා. කවද්ද තියෙන්නේ? කවද්ද තියෙන්නේ වැඩසටහන? when is the program? when is the program? කවද්ද තියෙන්නේ වැඩසටහන? දැන් අපිට එතකොට ඒ වගේ හදන්න පුළුවන් ඕනෑම එකක් ඒ වගේ හදන්න පුළුවන්. when කියලා ගන්නවා කවද්ද? කවද්ද උපන්දින සාදය? when is the birthday party? කවද්ද මංගල්‍යය? when is the wedding? කවද්ද ප්‍රදර්ශනය? when is the exhibition? when is the exhibition? ඔන්න ඔය විදිහට අපිට නිර්මාණය කරන්න පුළුවන් කවද්ද කියන එකෙන් අපිට අවශ්‍ය දේ when වලින් අරගෙන ප්‍රශ්නය ඔයාලට පුළුවන් ප්‍රශ්න පදය when වලින් අරන් ඉතිරි ඒවා කවද්ද කියලා අදහස දාගන්න. දැන් ඊට පස්සේ කියනවා ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? තාම ආරාධනය කරලා නැහැ. මේක ඔයාලට තේරෙනවා මේ වාක්‍ය දිහා බලපුවාම මේක අනාගතය අඟවන වාක්‍යයක්.
ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? යමක් කරනවද කියනකොටම ඔයා ප්‍රශ්න හදනකොට දාගන්න will කියන එක මුලට. ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? ප්‍රශ්නේ හදන්නේ will මුලට අරගෙන. අනාගතය නිසා will කියන එක මුලට ගන්න ඕන. WILL will. ඔයා මේ වැඩේ කරන්නේ. එහෙනම් will you කියලා දානවා. Will you invite? Will you invite your friends? Will you invite කාටද? ඔයාගේ යාළුවන්ට. ක්‍රියාපදය ආරාධනා කරනවා කියන ක්‍රියාපදයේ invite. Will you invite your friends? Will you invite your friends? දැන් ඔයාලට පුළුවන් අනාගතය ගැන කතා කරන ඕනෑම දෙයක් අනාගතය ගැන කතා කරන ඕනෑම වාක්‍යයක් ගොඩනගා ගන්න will දාලා. will ඔයා දොර කරුණා කරලා අරිනවද? Will you open the door please? Will you open the door please? ඔයා කරුණා කරලා දොර අරිනවද? Will you open the door please? ඔයා ගුරුතුමාට පැහැදිලි කරනවද ඒ ගැන? ඔයා ගුරුතුමාට පැහැදිලි කරනවද? ඉතින් අපිට කියන්න පුළුවන් will දාලා. ඔයා will you පැහැදිලි කරනවා explain. Will you explain? Will you explain to the teacher about that? ඒ ගැන about that. ඒ ගැන පැහැදිලි කරනවද? Will you explain to the teacher about that? දැන් ඊට පස්සේ මේ වාක්‍ය නිර්මාණය කරන්න ඔයාලා පටන් ගන්නවා. ඔයා බිල් ටික පරීක්ෂා කරනවද? Will you check the bills? Will you check the bills? Will you check the bills? ඉතින් අපිට කියන්න පුළුවන් ඒ වගේම ඔයා හෙට එනවද කියන අදහසත් අපිට ගන්න පුළුවන්. Will you come tomorrow? Will you come tomorrow? ඔයා හෙට එනවද? ඕනම දෙයක් කරනවද කියන ප්‍රශ්නේ ගත්තොත් ඔයා will දාන්න අනාගතය අඟවන නිසා. will දාලා අපිට අනාගතය අඟවන නිසා ඕනම ප්‍රශ්නයක් නිර්මාණය කරන්න will දාලා. will දාන්න. ඔයා පුස්තකාලයට යනවද කියලා ඇහුවොත් will you go to the library? Will you go to the library? ඔයා පුස්තකාලයට යනවද? Will you go to the library? ඔයා මාකට් එකට යනවද? Will you go to the market? Will you go to the market? දැන් මෙන්න මේ විදිහට will දාලා අනාගතය යඟවන ප්‍රශ්න ඕනෑම ප්‍රශ්නයක් ඔයාට නිර්මාණය කරන්න පුළුවන්. අපි මේක නිර්මාණය කළේ ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? Will you invite your friends? Will you invite your friends? ඔයා යාළුවන්ට ආරාධනා කරනවද? ඔයාගේ birthday partyයට Will you invite your friends to your birthday party? Will you invite your friends to your birthday party කියලා අපිට එතකොට ප්‍රකාශ කරන්න පුළුවන්. right. මෙතනදී අපි කතා කරමු එතකොට මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට ආරාධනා කරන්න. මම යමක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ගන්නෙ කොහොමද? ඔයා බලාපොරොත්තු වෙනවා කියලා ඔයාට අදහසක් ප්‍රකාශ කරන්න ඕනද? ඒ අදහස ප්‍රකාශ කරනකොට අපි බලාපොරොත්තු වෙනවා කියන අදහස ගන්න ක්‍රියාපදයක් පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා hope. HOPE hope. I hope. මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝට ආරාධනා කරන්න. එතකොට බලාපොරොත්තු වෙනවා I hope. I hope වලින් පස්සේ ඔයා දාන්න to. I hope to invite them. I hope to invite them. hope වලින් පස්සේ TO2 දාලා ක්‍රියාපදය පළවෙනි ස්වරූපයෙන් තියන්න. මම බලාපොරොත්තු වෙනවා. I hope to invite them. මම බලාපොරොත්තු වෙනවා කියලා ගත්තාම I hope. ඉතින් ඔයාලා hope කියන එකේ ඊට පස්සේ hope කියලා ක්‍රියාපදයේ to දාලා ඊට පස්සේ ක්‍රියාපදය තියන්න. I hope to go now. මම බලාපොරොත්තු වෙනවා දැන් යන්න. I hope to go now. I hope to invite them. මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට ආරාධනා කරන්න. දැන් ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් මොන හරි තියෙනවනේ. එතකොට ඔයා කියන්න මම බලාපොරොත්තු වෙනවා I hope to කියලා ක්‍රියාපදයක පළමු ස්වරූපය කියන්න. මම බලාපොරොත්තු වෙනවා මේ පාර විභාගයේ එළිම සමත් වෙන්න. I hope to මම බලාපොරොත්තු වෙනවා I hope to pass the exam with flying colors. With flying colors කියන්නේ ඉහළින්ම with flying colors ඉහළින්ම
තමත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් I hope to pass තමත් වෙනවා කියන to pass to එකත් එක්ක ක්‍රියාපදය කියන්න. I hope to pass the exam with flying colors. මම අද බලාපොරොත්තු වෙනවා ටිකක් වේලාසන එන්න. මම බලාපොරොත්තු වෙනවා I hope to come early today. I hope to come early today. මම බලාපොරොත්තු වෙනවා ගන්න hope. I hope to තවත් ක්‍රියාපදයක් දානකොට to යොදලා ක්‍රියාපදයේ මූලික ස්වරූපය තියන්න. ක්‍රියාපදයේ බේස් ෆෝම් එක තියන්න. ක්‍රියාපදයේ verb stem තියන්න. ක්‍රියා ධාතුව තියන්න. ඒ කියන්නේ ක්‍රියාපදයක ing ස්වරූපය නැතුව දැන් කියනවා මම අද වේලාසන එන්න බලාපොරොත්තු වෙනවා. I hope to come early today. I hope to come early today. මම බලාපොරොත්තු වෙනවා මැනේජර්ව හම්බෙන්න. මම බලාපොරොත්තු වෙනවා I hope to meet the manager today. I hope to meet the manager today. මම බලාපොරොත්තු වෙනවා කියනකොට hope කියලා ගන්නවා. අපි මම බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා පන්තිය ටිකක් වේලාසන ඉවර කරන්න. මම බලාපොරොත්තු වෙනවා පන්තිය ටිකක් වේලාසන ඉවර කරන්න. ඉතින් අපි කියනවා මම බලාපොරොත්තු වෙනවා I hope to finish. මම බලාපොරොත්තු වෙනවා I hope to finish the class early. I hope to finish the class early. ඉවර කරන්න නැතිනම් අවසන් කරන්න කියන එකට අපිට wind up කියලා ගන්නත් පුළුවන්. I hope to wind up the class early. I hope to wind up the class early. මම බලාපොරොත්තු වෙනවා පන්තිය ටිකක් ඉවර කරන්න. මම බලාපොරොත්තු වෙනවා වැඩ ටික 5ට කලින් ඉවර කරන්න. I hope to finish. I hope to finish my work before 5 o'clock. I hope to finish my work before 5 o'clock. I hope to finish my work before 5 o'clock. I hope to finish my work before 5 o'clock. ඉතින් අපිට ඔන්න ඔය විදිහට බලාපොරොත්තු වෙනවා කියන එක ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා රැස්වීම අවලංගු කරන්න. I hope to cancel the meeting. I hope to cancel the meeting. මම බලාපොරොත්තු වෙනවා මොනවා හරි හවසට කරන්න. ඉතින් අපිට කියන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා හවසට මොනවා හරි කරන්න. I hope to do something in the evening. I hope to do something in the evening. බලාපොරොත්තු වෙනවා කියන එක hope වලින් ගන්නවා. ඊට පස්සේ to I hope to කියලා දාලා ක්‍රියාපදයක මූලික ස්වරූපය තියෙනවා. මේ උදාහරණ දිහා බලපුවාම ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මම බලාපොරොත්තු වෙනවා I hope to start a new business. I hope to start a new business. I hope to start a new business. මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලොන්ව පිළිගන්න. I hope to welcome them. I hope to මම බලාපොරොත්තු වෙනවා පිළිගන්න welcome ක්‍රියාපදය. I hope to welcome them. මම ඒගොල්ලොන්ව පිළිගන්න බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා කියලා ගත්තාම ඔයාලා ඒ රටාව අරගන්න. දැන් මෙන්න මේ විදිහට ලස්සනට මේ වාක්‍ය ටික පුහුණු වෙන්න. මේ පුහුණුව ඔයාලට පුළුවන් මේ පුහුණු වෙලා මේ උදාහරණ හොඳින් බලලා ඒ උදාහරණ වලට අනුව ඔයාලා හදන්න ඒකටම අවශ්‍ය දේවල්. ඊට පස්සේ ඒවා කොහොමද එදිනදා ජීවිතේ කතා කරන්නේ කියලා පුහුණුව ලබා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඊට පස්සේ කියනවා මට එදාට එන්න බැරි වෙයි කියලා. මට එදාට එන්න බැරි වෙයි. මට විභාගයක් තියෙනවා. මට එදාට එන්න බැරි වෙයි. මට විභාගයක් තියෙනවා. ඇත්තටම එන්න බැරි වෙයි. අනාගතේ යමක් කරන්න බැරි වෙයි කියලා කිව්වොත් මට එන්න බැරි වෙයි. දැන් අපිට වර්තමානයේ නම් මට කරන්න බෑ කියලා කියන එක අපිට can't වලින් ගන්න පුළුවන්. මට ඒක කරන්න බෑ. I can't do it. මට එන්න බෑ. I can't come. මට එන්න බෑ. දැන් බැරි වෙයි කියන අදහස අපිට ගන්න පුළුවන්. මට කරන්න හැකි වෙන එකක් නෑ කියන එක ගන්න පුළුවන්. I won't be able to කියලා ගන්න පුළුවන්. රටාවක් තියෙනවා මට කරන්න බැරි වෙයි. I won't be able to come to your party. I won't be able to come. I won't be able to. to හොඳට බලා ගන්න. I won't be able to. I won't be able to. Be able to. Be able to. I won't be able to.
හොඳින් පුහුණු වෙන්න කීප සැරයක් කියලා එතකොට යමක් කරන්න බැරි වෙයි කියන අදහස එනවා. I won't be able to මට කරන්න පුළුවන් අදහස I can වලින් ගන්නවා. නැතිනම් I am able to කියන රටාවෙන් ගන්නවා. දැන් මෙතනදී කියන්නේ අනාගතේ යමක් කරන්න බැරි වෙයි. I won't be able to come to your birthday party. I won't be able to come to your birthday party. දැන් මට කරන්න බැරි වෙයි. මට එන්න බැරි වෙයි. I won't be able to come. මට කරන්න බැරි වෙයි. I won't be able to do. ඔබ කරන්න ඕන I won't be able to වලින් පස්සේ ක්‍රියාපදයේ පළමු ස්වරූපය තියන්න. I won't be able to do it. මට මේක පහට කලින් ඉවර කරන්න බැරි වෙයි. I won't be able to finish this before 5. I won't be able to finish this before 5. Before 5 පහට පෙර. Before 5 මොකක්ද? බැරි වෙයි. බැරි වෙන රටාව අනාගතේ won't be able to වලින් පස්සේ ක්‍රියාපදයේ පළවෙනි ස්වරූපය තියන්න. I won't be able to do. I won't be able to finish. I won't be able to cook. ක්‍රියාපදයක් ඕනෑම ක්‍රියාපදයක් ගන්න. මට දෙකට කලින් උයන්න බැරි වෙයි. I won't be able to cook before 2. Before 2 දෙකට පෙර before 2. දැන් won't be able to වලින් පස්සේ ඔයාට ඕන ක්‍රියාපදයක් ගන්න. I won't be able to මට බැරි වෙයි. මට ඔයාව හම්බෙන්න අදහස බැරි වෙයි. I won't be able to meet you today evening. I won't be able to meet you today evening. දැන් අපි ගන්නේ කරන්න බැරි වෙයි. I won't be able to clean the garden. මට වත්ත පිරිසිදු කරන්න බැරි වෙයි. ඔයා නැතුව කියලා ගත්තොත් I won't be able to clean the garden without you. ඔයා නැතුව without you. ඔයා නැතිව කියන්නේ without. සමග කියන්නේ with. අපි ඒක without කරනවා ඔයා නැතුව. ඔයා නැතුව මට ඒක කරන්න බැරි වෙයි. I won't be able to do without you. I won't be able to do without you. මට තනියම කරන්න බැරි වෙයි කියලා කිව්වොත් I won't be able to do it alone. Alone කියන්නේ තනියම. I won't be able to do it alone. Alone තනියම. මට තනියම ඒක කරන්න බැරි වෙයි. alone alone තනියම. I won't be able to do it alone. මට විභාගයේ සමත් වෙන්න බැරි වෙයි. ඔයා කිව්වොත් මට විභාගයේ සමත් වෙන්න බැරි වෙයි. I won't be able to pass the exam. I won't be able to pass the exam. Pass the exam. I won't be able to pass the exam. ඔයත් එක්ක මට ට්‍රිප් එක යන්න බැරි වෙයි. I won't be able to go on a trip. I won't be able to go on a trip with you. I won't be able to go on a trip with you. I won't be able to go on a trip with you. මට ඔයත් එක්ක ට්‍රිප් එක යන්න බැරි වෙයි. රටාව පුරුදු වෙන්න යමක් කරන්න බැරි වෙයි කියලා අපි කියන්නේ I won't be able to. I won't be able to. I won't be able to කියලා ඔබ ක්‍රියාපදයේ පළමු ස්වරූපය තියන්න. I won't be able to ඕනෑම ක්‍රියාපදයක් ගන්න. ඔබට අවශ්‍ය ඕනෑම ක්‍රියාපදයක් අරගෙන ඒ ක්‍රියාපදයේ මූලික ස්වරූපය මම තිබුවාගේ මූලික ස්වරූපය TO2 වලින් පසුව තියන්න. මට කරන්න බැරි වෙයි කියන අදහස ඔන්න ඔයාලට ගන්න පුළුවන්. අපි ඊට පස්සේ කියනවා මට විභාගයක් තියෙනවා. I have an exam. තියෙනවා කියන අදහස have වලින් ගන්නවා. මට තියෙනවා. මට යමක් තියෙනවා. මට යමෙක් ඉන්නවා. මට යමක් තියෙනවා කියන අදහස have වලින් ගන්නවා. මට විභාගයක් තියෙනවා. I have an exam. මට විභාගයක් තියෙනවා. මට තියෙන ඕනම දෙයක් ඔයා have යොදලා ගන්න. මට ඉන්න ඕනම කෙනෙක් ගැන ඔයා have යොදලා ගන්න. මට අද හවස 4ට පන්තියක් තියෙනවා. මට තියෙනවා I have a class at 4 o'clock today. I have a class. මට තියෙනවා පන්තියක් at 4 4ට.
I have a class at 4 today. අද හවස 4ට මට පන්තියක් තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් තියෙනවා ඉන්නවා කියන අදහසට have ගන්න. තියෙනවා ඉන්නවා කියන අදහසට have ගන්න. ඔයා බලන්න මේ පාඩම මගේ පරණ වීඩියෝස් වල ලස්සනට විස්තර කරලා තියෙනවා. මට යමක් තියෙනවා සහ යමෙක් ඉන්නවා කියන අදහස අපිට have වලින් ගන්න පුළුවන්. ඔබට මම අද අරන් ආවිල්ලා තියෙනවා ලස්සන වාක්‍ය රටා ටිකක්. මේකේ සිංහල හඬ අරන් තියෙනවා. ඒ සිංහල හඬට කොහොමද ඉංග්‍රීසි හදන්නේ කියන එක ඔබට අවබෝධ වෙයි මේ වීඩියෝ එක ස්කිප් නොකර ඔයා අවසන් වෙනකම් බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ නිර්මාණ නිකන් හිතලා දවසේ මේ වගේ දෙයක් අපි කොහොමද කියන්නේ කියන අවබෝධය ලබා ගන්න. මේකේ තියෙන ඒ වගේ හදලා ඒ වගේ දැනුම ඊටාත්ම අඩු දැනුමක් තියෙන කෙනෙකුට උනත් තමන්ට මේක මේ රටා හඳුනගෙන මේ රටා ප්‍රයෝජනෙට අරගෙන රටා භාවිතා කරලා පුහුණුවීම් කරන්න පුළුවන් විදිහටයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ මම ඔබට නැවතත් කියනවා මෙම වීඩියෝ අවසන් වන තෙක් බලන්න. බැලුවොත් ඔයාලට පුළුවන් ලස්සනට මේ වගේ අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න. අපි තවත් වීඩියෝවක් මේ වගේම වීඩියෝවක් උදේදී ලස්සන වීඩියෝ එකක් මේ වගේ වාක්‍ය රටා කොහොමද හදන්නේ වාක්‍ය රටා පිළිබඳ ලස්සන වීඩියෝ එකක් අපි පැහැදිලි කිරීමක් එක්ක අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඔයාලගෙන් සමුගෙන්න යන්නේ අද මම සමුගන්න මම නුරාශ්‍රමන්ත කුලතිලක නාමල්කොමුව ඔබ එක් වෙලා හිටියේ ඉංග්‍රීසි විද්‍යාව සමගින්. ඉතින් ඔබට ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. Have a nice day.